අපි බලමු අර පෙල්වික් ස්විං කියන ව්‍යායාමය කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට කොන්දේ වේදනාවල් ආවම කොන්ද තද වෙනවා. අපි කියන SI ජොයින්ට් එක තද වෙනවා කියලා කියනවා, තිර වෙනවා කියලා කියනවා. මේක ලිහිල් කරන ව්‍යායාමයක් තමයි මේ SI ජොයින්ට් එක ලිහිල් කරන්න. මේ පෙල්වික් ස්විං කියන ව්‍යායාමය. ඒ සඳහා මෙන්න මේ ආකාරයෙන් සමේ කලවන්න. කකුල් දෙක ලිහිල්ව තියාගන්න මේ ආකාරයට. හැබැයි මේ කකුල් දෙක ළඟට එන්න ඕනේ. ඈතින් නෙමෙයි ළඟින් තියාගන්න. අත මේ ආකාරයෙන් උරහිස සැහැල්ලුවෙන් අපේ හිප් එක උකුල සැහැල්ලුවෙන් තියාගෙන මේ ආකාරයෙන් හිමීට ස්විං කරන එක තමයි කරන්නේ. හැබැයි තට්ටම ඔසවන්නේ නැතුව තමයි තට්ට වැඩි ඔසවන්නේ නැතුව තමයි කරන්න උත්සාහ කරන්න ඕනේ. ගොඩාක් මෙහෙම පල්ලෙහාට යන්න ඕනේ නැහැ. Tamanට දැනෙනවා මෙහෙම කරද්දී මේ SI joint එක හරිය මෙන්න මේ හරිය හැදෙනවා. ඒ ගානට ආවම හරි මේ ආකාරයෙන් විනාඩි 2ක් විතර මේ pelvic swing කියන ව්‍යායාමය සිදු කරන්න. එතකොට මේ SI joint එක බුරුල් වෙනවා කියලා අපි කියනවා.